මොකද්ද මේ ටව් ඛණ්ඩ කියන්නේ? කොම්බුව ටයන්න ගයනු කිත්ත කයන්න හල්නයන ඩෑන්න. මොකද්ද? මං කොහොමද දන්නේ? තාත්තා කොහෙන් හොයාගන්නද මන්ද? දන්නේ නැත්නම් තමයි මේ ලෝකෙටම පේන්න Facebook එකේ post එකක් දාලා තියෙන්නේ. දැන් මැච් ගැහුවා ඇති ගෙදර වරෙල්ලා ටව් ඛණ්ඩ. ඔව් දැම්ම තමයි. මේ ටව් ඛණ්ඩ කියන්නේ මේ ඛණ්ඩ කියන එකම තමයි ඛණ්ඩ කියන්නේ. ඛණ්ඩ කියන එකට කෙලින්ම ඛණ්ඩ නොකිය මොකටද නිකන් ටව් එකක් ඉස්සරහට දාලා ඛණ්ඩ කියන්නේ? නෑ ඒ දෙක වෙනස්. ටව් ඛණ්ඩ කියන්නේ මේ රෑට ඛණ්ඩ කියන එක. රෑට ඛණ්ඩ කියන එක තමයි ටව් ඛණ්ඩ කියන්නේ. අලුත් තාක්ෂණෙත් එක්ක භාෂාව වෙනස් වෙලා තියෙන හැටි. එතකොට මේ ටා හීකේ කියන්නේ ඒ කියන්නේ නියමයි කියන එක. නියමයි කියන එක. ගෙදර කවුද? අනේ ලොකු අයියා. හදිසියෙම කොළඹ වැස්සක් වගේ ආපු ඉන්න මෙහෙට ගොඩ වුණා. ටා හීකේ කාලෙකින් ආපු එකේ ටව් කළම යන්. පුතේ මාමට ටව් කණ්ඩ ලෑස්ති කරන්න.